උන්ගේ වයස අවුරුදු 17යි 18යි. එම නිසා 18යි 19යි ඒ වයස. මොවුන් ඊ타ත්ම අධික වේගයෙන් පෙර දින 29 වෙනි දින රාත්‍රියේ 23යි 10ට ඊ타ත්ම අධික වේගයෙන් මම මේ සම්බන්ධයෙන් ස්ථානාධිපති කටාන සමග සම්බන්ධ වුණා. ඔහු කිව්වා ඊ타ත්ම අධික වූ වේගයෙන් නොසැලකිල්ලෙන් මෙම යතුරු පැදි දෙක දාමනය කළ මේ ඊ타ත්ම අවාසනාවන්ත තත්වයට පෙළා. නිසා අපි ඔබට මතකයි විටින් විට අපි සමාජයට පණිවිඩයක් දුන්නා විශේෂයෙන් බීමත්කම, අධික වේගය, නොසැලකිල්ල සහ අපරීක්ෂාකාරී බව මේ සඳහා කිසිදු ඉඩක් නැහැ. ඔබ මේ වන විට රථවාහන නීති කඩකිරීම සම්බන්ධයෙන් විශාල ප්‍රමාණයක් සැකකරුවන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ තියෙනවා. හැබැයි අපි එකක් මතක කළ යුතුයි. අපි නැවත වරක් මතක් කරනවා manners are stronger than laws. නීතියට වඩා මේවා බලන් ඉන්න අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මහජනතාවට වැඩිහිටියන්ට වගකීමක් සහ යුතුයකමක් තියෙනවා. තමාගේ යතුරු පැදිය, තමාගේ කාර් රථය, තමාගේ මෝටර් ජීප්‍රිය පුංචි දුවදරුවෙකුට දෙනවා නම් දරුවෙකුට දෙනවා නම් ඔබත් යම්කිසි වගකීමකට යටත් වෙන බව. දැන් ඔබ නිවැරදිව ඇහුවා. ඔව් මේ සම්බන්ධයෙන් විශේෂයෙන් අධික වේගය පිළිබඳව නඩු ඉතාමත්ම රාශියක් මේ වන විට ශ්‍රී ලංකා පොලිසියෙන් අරගෙන තියෙනවා. හැබැයි මේ සමාජයේ දැන් මේක ඉතාමත්ම අවසනාවන්ත තත්වයක්. නඩු වලින්ම පමණක් මේ සමාජය අපිට හදන්නට බෑ. ඒ නිසා අම්මා තාත්තා වැඩිහිටියනොත් මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම සුඛානම අතට ගන්න සෑම රියදුරු මහත්මයෙකුට අපි ඉතාමත්ම අවධානයෙන් මතක් කරනවා. ඔබට වාහනයට හිමි සියලුම ලේඛන, ඒ වගේම යාන්ත්‍රික දෝෂ තියෙන්නට පුළුවන්, වාහනයේ වෙනත් ප්‍රශ්න තියෙන්න පුළුවන්. මේ සියලු දෙයක් පිළිබඳ අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලා ඉතාමත්ම ගෞරවයෙන්, ඉතාමත්ම ආදරයෙන්, කරුණාවෙන් අපි මහජනතාවෙන් ඉල්ලා